අද අපි කරන්න හදන්නේ ලින්දර දාලා මරන සෙල්ලම. පරිස්සමට යන්න මයි අම්මා උම්මා. ටව්. වේරගනි. උඹ දැක්කද හරකෙක් බයික් කැප්පද? අනේ ඒක මං කිව්වනේ. අය බෝන්දරුබනි. මං අද තවත් ආතල් වීඩියෝ ටිකක් කරගෙන තමයි ආවේ. ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් බැලුවේ නැත්නම් හෝ බලලා එන්න. ඒ නැතක් කමන්නේ අපි දිගටම කරගෙන යන්න. ඕකේ. වැඩි කතාවක් නේ. බලන්න. මම දැක්කා මහ ජරා සීන් එකක්. හරිද? දැන් කාලේ ඉන්නු සීරියල් කිලර්ලා වගේ. මුඤ්ඤකෝ පොඩිකා ඔය ඔහොම වෙලා තියෙන්නේ පොඩි කාලේදී අර කියනවා වගේ ඉස්කෝලේදී මෙලෝ 4 5 එකක් ගණන් ගන්නේ නැති පොඩි මේ ලොකු වෙලා උන්ගේ අවධානය ගන්න අනිත් උන්ගේ අවධානය ගන්න නටන නැරිලා තමයි දැන් මේ පෙනීගෙන යන්නේ. මතකනේ දැන් කැම්පස් එකේ වෙලා පොඩි කොල්ලෙක් නැරිලක් ගියානේ. ඒත් හරියන්නේ දැන් බලනකො වෙනදී. උන් හරිද? කෙල්ලේ. ඒක නන් දැක්කම බයි හිතුවා. හායි යාළුවනේ මම ඊෂා. මේ බලන්න. මගේ අතේ ඉන්න ලස්සන පුංචි හුරතව පුස්පවික්. අද අපි කරන්න හදන්නේ ලින්දර දාලා මරන සෙල්ලම. දැන් අපි කරමු. උගලන්ට පුළුවන් නම් කියන්න ඊළඟටම සෙල්ලම් කරන්නේ කාත් එක්කද කියලා. මොන පාරටද ඊ? යකෝ පාර යන බල්ලෙක් තුවාලෙලා හිටියත් ඒ තරම් අමාරුවක් එනවා පපුවට. මුන් මේ ලින්දට දාලා ඒ සතා මැරෙනකම් බලන් ඉන්නවා. දැන් හිතන්න දැන් අනේ මට කියන්න හිතපල්ලා දැන් ඉස්සරහට එන ළමයිගේ මානසිකත්වය. මුන් මේ ගෙවල් වලට වෙලා පොතේ නැයිලා ඉඳලා සමාජයක් නැහැ, සතෙක් එක්ක ආදරයක් නැහැ. දැන් මුන් එක ජීවත් වෙන්නත් බයයි. මයි වගේ ෆිල්ම්ස් තියෙනවා වටද මම මේ මැරෙන හැටි බලන් ඉන්නේ කියලා බලන්න මූනේ. අපිට රවත්ද දිලාලිත් යන්නේ උට තියෙන්නේ. ගෙම්බත් තමයි කොල්ලෝ. Original එක මතක නේද? What's that, brother? Oh e a oh e a oh e a oh e a ආතලුන් ඉන්නේ ඉතින් අර වගේ උන් අස්සේ. උඹලා දැක්කද හරකේ බයික් පදිනවා? අත්පතින් කියන්නේ මට තුන් වගේ කෙලින් කඩගෙන යන්න බෑ. පැද්ද වැදිලා කන්නේ ඉඳන් ඉඳලම බයික් එක අල්ලන්නේ. හරි. අපි ඒ උනාට අපටත් උගන්නන හරකෙක් බයික් එකක් පදින විදිය බලන්න. හැබැයි සුදු පාට හැරකියෙක් වගේ දැක්කට දන්නෙත් නෑ නේද? එළදෙනක් වගේ දැක්කත් දන්නේ දැන් මේ පරිපූර්ණ වූ ඉතා උසස් වූ බුද්ධි මට්ටමක ඇති දරුවන් දැන් අනාගතය ගැන හිම ලොකු දැක්මක් ඇති දරුවන් ඉන්නවනේ. අපි ඒ වගේ දරුවෙක්ගේ ප්‍රශ්න දෙකක් අහලා බලමු. क्रिकेट देखते हो? आपका फेवरेट प्लेयर कौन सा है? महात्मा गांधी. और आपका फेवरेट सिंगर? विराट कोहली. මං හිතන්නේ මේක මේ එඩිට් කරලා හරිද? දෙපැත්ත පාවුරු කරලා ඔක එඩිට් කරලා තියෙන්නේ. විරාට් කොහ්ලි සින්දු කියනවා නම් මරුවා. යාර ක්‍රිකට් ගන්න යනකොට අදවද? හරියට නිකන් ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ උන් ටික. අපේ දෙයා ගන්නවා. ජීවිතයේ මෙහෙතර මට ප්‍රාර්ථනා මට චිල් එකේ ඉන්න උන්ටත් බාධානේ නරකයි.
අපි හිඟන ළමේ බලමුවත් නෑ අනේ යා දුකයි. නැති වුණාට ලැබුණාම ඒ ලාරුවගේ සතුට කොමෙන්ට් එකක් කියමු. මේක බලන්න 1970 ගණන් වල සෙට් එක. බුදු සරණයි ගොඩක් පික්. සුබ දවසක් වේවා. මේ ලෝකෙන් දුප්පත්කම තුරම් වෙන්න ඕනි. අත නැති වෙලා හොයා ඉන්නේ නැත්තේ. එල්ලෝ විතරයි අතක් මන්න නේද? බයි කියලා කිව්වා. පිළිවන්නේ කලේ චොද්ද. ඇත්තට ලංකාවේ ගාතල්ලෝ වෙන රටක වීඩියෝ එකක් හරි වෙන්නේ ලංකාවේ කමෙන්ට් බලනවා කියන්නේ ආතල්. ඇත්තටම අපි දැන් අනිත් එකද බල්ලෙක් එක්ක අතලා දාන්න. කුප්පණියා නිමුඩා 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 බල්ලට විහිළු කරපේකා. අනේ රත්තරන් අයියේ අපි ඉවරයි. ඉනිගිනා. ඒ කමෙන්ට් එක අයියේ කියවන්න. වීඩියෝ එක හොඳයි. ඒකට කවිතා ක්‍රිෂ්ණමූර්තිගේ සින්දුව දාපික හරිය කියලා දක. ඒකට ඒක අතලේක තාචෙත් දෙන්නේ. මට වෙලී නෑ බොරට නෑනේ. අල්ලද විහිළු කරපේකා. වේරගරි. කමෙන්ට් ආතල්ලෝ ආතල් දෙයනේ අපි ඉවරයි. නිබුඩා අද නැති වගේ මං හිතන්නේ. තව එකට යමු යන්. එක ෆකින් කෙනෙක් නිසා ගන්න බා. පොපි ඉන්නකම් ගරහලා මගේ ක්ලාස් බී එකකට යවන්න. මගේ ක්ලාස් එක. යකෝ වෙන උන්ගේ ක්ලාස් පීස් අපි ගිවන්නේ. අමාරුද? Just for information, I'm really happy right now. I passed exam. අමෝ island rank 1 bang. උඹලට අමාරුයි සම කරන්න මට. හරිද? එලගිරි ජයවා. For all the A-level students in my age, මේ result එක මට that doesn't depict your future වගේ බයිලා ගන්න නැත්නම් තෝ පේල් නම් ඉතින් තෝ මොඩේ ඇත්තට යත්ත කතාව. හරිද? That fucking depicts your future. Good luck for the ones who passed. Bad luck for the ones who failed. ඇත්තටම අයිලන් පස්ද බා? දන්නද යන්නේ? දන්නේ කිනම් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඌ අයිලන් පස් නම් සුපරියා. ට්‍රැක් අවුට්. ප්‍රශ්නයක් නැහැ. ඌ වැඩේ කරගෙන ඉන්නේ. खत्म. Bad luck to the one to pay. Good luck to the one to pay. ඌ එක ලස්සනට කියවා. Congratulations all the past A-level students. ඌට වගේ මට ඉංග්‍රීසි නෑ. Bad luck. අනිත් එක දෙයක්. Cute කෙල්ල. බොන කොළ 1000ක් මැද්දේ නොබෙන කොළ තමයි සුපිරි කොළ. අම්මා මාව බඳවන්න හරි කලබලේ අනේ බං. මටත් පොඩි ටින්කක් වුණා. ඒක ලස්සනයි යා. ලස්සනයි. එයා හිටියා. එයා ගියා. අව්වාම තමයි ඉතින්. ආයිකද ගියේ? මගේ යාළුවත් එක්ක. අපි දෙන ලව් කරනවා. ඌ බලන් හිටියා. ඌට ඉරිසියා හිතුණා. ඌ ගෑණි ගත්තා ගියා. කොහොමද? ඇත්තටම ආදරය කරන දෙන්නෙක් එහෙම වෙන් කරන්නේ. ඒකිට ට්‍රැක් නේ. ඉරිසියා කරන්න මර කොල්ල. නෑ එහෙම නෙමෙයි යාළු. ඌ පොඩි ලස්සන මෙව ගත්තේ නේ. අනේ ඉන්දා කෙල්ලට ට්‍රැක් නේ. ඒකයි ඉන්නේ. අන්තිම. එයාලා අපේ රටේ මිනිස්සු නෙවෙයිද කොහෙද? කොහොම දාන්න එපා. මල්ලි බල්ලා දාන්න වැදුනනම් අපි බලන්නකෝ. මල්ලි මේක මොකද්ද ඔය කළු පාට තියෙන්නේ? නෑ ඔය කළු පාට එක මොකද්ද? ඔය කළු පාට ඔය කෑල්ල මොකද්ද? කළු පාට කෑල්ල මොකද්ද? මල්ලි ඒක තියෙන්නේ බලන්න.
බල්ලා දාන්න කල්පනායි වැදුනා නම් මල්ලි ඔහොම කියන්නේ නෑනේ. ලයිසන් තියනවද? පරිස්සමට යන්න. ඇත්ත ලංකාවේ නම් වෙන්නේ බෑ. පරිස්සමට යන්න මයි අම්මා උම්මා. අපේ වැත්තගෙන කුණුවarp ටික අහගෙන යන්න තිබ්බරුට. මොනේ මොනසෙක් බෙල්වේ දාන්නේ ලෝකේ. Good morning. Good morning. What's that, brother? Koyunu eppa ittadu eppa. හිඩා විඩවා අපි ඡන්දය මෙතෙන්ට අදාළ කරගන්න එපා යාළුවා. හරිම සත්කාරයක් තමයි කරන්නේ සමාජය වෙනුවෙන් කුරුළු ටිකක් නිදහස් කළා. ඒ නිසා අපි කරගන්න ඕනේ මොකද? එහෙනම් අපි යමු. හරිද? අදට ඇති ගොඩක් ගෙනා අනිපුරි ආතල්ලියක් හරි. ඉරිදා දවසේ ඕලා නෙමෙයි අද කවද්ද වෙයිද දන්නේ නැහැ ඕලා මේක බලනකොට. සතුනි සමාදාණයෙන් ඉන්න. එහෙනම් මං ගිහින් guys. Good luck. Bye bye. Love you අදිරුමා. Subscribe කරන්න.